හරි. අපි අද දවසේ හදන්නේ තවත් ගානක්. ඉතින් මම ඔයාලට කියවනේ මේ දවස්වල ශිෂ්‍යත්ව විභාගයේ මේ දවසට ගැලපෙන විදිහට හදපු ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අපි කරනවා. ඉතින් ඒකේ තියෙන ජනප්‍රිය ගානක් තමයි මේක. ඒකේ ජනප්‍රිය කියන වචනේ ගත්තේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට එන සාමාන්‍ය සමහර ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ ප්‍රශ්න වලින් එකක් තමයි පුතේ මෙන්න මේක. බලන්නකො. මීටර් 16ක් දිග ඔන්න මීටර් 16ක් දිග මීටර් 5ක් උස. එතකොට දැන් බලන්නකො මීටර් 16ක් දිගයි. ඔන්න මීටර් 5ක් උසයි. මෙන්න මේක බිත්තියක් කියලා හිතනවා. මේ බිත්තිය ආලේප කිරීමට තින්ත ලීටර් 2යි යන්නේ. බිත්තියක් තියෙනවා ඒ බිත්තියට තින්ත ලීටර් 2ක් යනවා. ඊට පස්සේ කියනවා තව එකක් තියෙනවා බලන්නකො මීටර් 10ක් දිග ඊට පස්සේ මීටර් 8ක් උස බිත්තියකට යන තීන්ත ප්‍රමාණය කොච්චරද කියලා අහන්න. ඉතින් අපි කොහොමද මේ ගාන හදන්නේ? හරිම සරලයි. මගේ පුතා මේ වෙනකොට දන්නවත් ඇති. බලන්න මේ බිත්තිය කොච්චර දැන් අපි තීන්ත ගන්න මේ බිත්තිය මතු පිටනේ. එහෙනම් මේ බිත්තිය මතු පිට කොච්චර ලොකුයිද කොච්චර විශාලද කියලා හොයාගන්න කොහොමද අපි කරන්නේ? අපි මෙන්න මේ දිගයි මේ උසයි දෙක මොකද කරන්නේ? ගුණ කරනවා. ගුණ කරමු 16 වරක් 5. 16 වරක් 5 කීයද? 80යි. ඒ කියන්නේ 80ක ප්‍රමාණයකට ලීටර් 2යි යන්නේ. තේරුණානේ? 80ක ප්‍රමාණයකට ලීටර් 2යි. එහෙනම් ඔයා හිතන්නකෝ ප්‍රමාණය 40ක බිත්තියක් වුණා නම් දෙකක් කියන්නේ 80 භාගෙනේ 40. එහෙනම් 2 භාගේ ලීටර් 1. අපි එහෙමනේ හදන්නේ. ඉතින් අපි මේකේ අනිත් පැත්තට බලමු. දැන් මෙයා කොච්චරක් විශාලද? එහෙනම් අපි දිගයි පළලයි ගුණ කරමු. 10 වරක් 8 80යි. බලන්න පොඩි අදහසක් නැද්ද කියලා? මේ 80ට ගියේ ලීටර් 2 නම් එහෙනම් මෙයාගේ 10 වරක් 8 80 නම් මේකට මේ 80ට ගියේ ලීටර් 2 නම් මේ බිත්තිය විශාලත්වය 80 නම් අපි කොච්චරද ඕනේ? ලීටර් 2යි. ඉතින් ඔයාට මම හිතන්නේ මේ වගේ ගණන් හම්බ වෙලත් ඇති. සමහරට හරි ගිහිල්ලත් ඇති. ඉතින් ඔයාට මීට කලින් පේපර් වල මේ වගේ ගණන් වැරදිලා තියෙනවා නම් ඒ ප්‍රශ්න දිහා නැවත බලන්න මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ. ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු.